ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්මිනිස්ටර් පදනමේ ආරාධනයක් අනුව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ඇමතිනී සරෝජා සාවිත්‍රී පෝල්රාජ් සහ අමාත්‍ය හර්ෂණ නානායක්කාරයන මහත්මීන් එක්සත් රාජධානිය සංචාරයක නිරතව සිටිනවා. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාද මෙම කණ්ඩායමට ඇතුළත්. ලන්ඩන් නුවරට ගිය මෙම කණ්ඩායම ලන්ඩන් ඇල්පටන් පාසල් ශ්‍රවණාගාරයේහි ශ්‍රී ලාංකිකයින් හමු වුණා. එක්සත් රාජධානියේ ජාතික ජනබලවේග ශාඛාව සංවිධානය කර තිබූ මෙම අවස්ථාවට පක්ෂ ભેදයකින් තොරව අති විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙම හමුවට එක්ව සිටියා. ගත වෙච්ච අවුරුද්දේදී අපිට තිබුණු ප්‍රධානතම අභියෝගය තමයි ඒ වැටුණු ආර්ථිකය ස්ථාවර කරන එක. පළවෙනිම දේ තමයි අපි ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ඊටාම සැලසුම් සහගතව කටයුතු කිරීම. ඒකෙදී අපිට විශ්වාසය ගොඩනගාගත හැකි වන ආකාරයට මේ වන විට ආර්ථිකයේ වෙනස්කම් අපි කරමින් පවතිනවා. දැන් අපිට පුළුවන් ඒ අත්තිවාරම මත මේ ගොඩනැගිලි ඉදි කරන්න. අපි මැෂින් එක දුවන ගමන් තමයි ඒක වෙනස්කම් කරමින් පවතින්නේ. කෙනෙකුට සමහර විට එහෙම බරපතල වෙනස්කමක් සමහර ශේෂ්ත්‍ර නොපෙනෙන්න පුළුවන්. ඒක අපි සිදු කරන්නේ ඒ ශේෂ්ත්‍රයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කරමින් තමයි වෙනස්කම් වලට අතතබාගෙන යන්නේ. සහන දිය හැකි හැම ශේෂ්ත්‍රයකම සහන ලබා දෙමින් අපි ආදායම ඉලක්කම ඉක්මවා තියෙනවා. පාතාලය සහ මද්ද්‍රව්‍ය ජාවාරම කියලා කියෙම එකක් නේ. ඒක ජාලයක්. ඒක එක තැනකින් අල්ලගෙන යනකොට ඒක සෑහෙන නෙට්වර්ක් එකක් නිරාවරණය කරගන්න පුළුවන්, එක්ස්පෝස් කරගන්න පුළුවන්. වෙනද වෙච්ච වැඩේ තමයි ඔහොම එක්කෙනෙක් අල්ලගෙන ප්‍රශ්න කරගෙන යනකොට ඒකෙන් ඒ මොහොතේ තියෙන ආණ්ඩුවට බලපෑමක් වෙන දේවල් එළිදරව් වෙනවා නම් එක්කෝ ඒ පරීක්ෂණ නතර වෙනවා. එහෙම නැත්නම් එළිදරව් කරන පුද්ගලයාගේ ජීවිතය ඉවත් කළා දානවා. නමුත් දැන් අපි අත්තරකට අරගෙන මේ ප්‍රශ්න කරමින් යන පුද්ගලයන්ගෙන් එළිවෙන තොරතුරු අනුව ඔබට තේරෙනවා ඇති සමහරට අවුරුදු 10-12ට කලින් සිදුවෙච්ච ඝාතන පැහැර ගැනීම සම්බන්ධයෙන් තොරතුරු එළිදරව් වෙනවා සහ යම් විදියකින් අපරාධකාරයා හොයාගන්න බැරි නම් දෙකයි අදහස් වෙන්නේ. එකක් ආණ්ඩුව විසින් ඒ අපරාධය කරා. දෙක නැත්නම් එහෙම අපරාධයක් උනේ නැහැ. ඔය දෙක නැත්තම් අපේ පොලිසියට ඕල්ලාවක විමර්ශනයකදී සත්‍ය හොයාගන්න පුළුවන් කියන එක. අපි අර ඇමති නිවාස ගත්තේ නැහනේ. ඒවෙන් 4ක් ගත්තා. උසාවි දා ගන්න දැන් ඒක within a month hopefully it will be done. ඉස්සර අපිට විශේෂයෙන්ම මම මේක දෙමළෙනුත් කියන්න ඕනේ. දෙමළ මිනිසුන්ට බයක් තිබුණා පොලිසියට ගියාම අපිට යුක්තිය ඉෂ්ට වෙයිද කියලා. හමුදාවෙන් අපිට වෙනස්කම් වෙයිද කියලා. අපිට මේ රටේ මිනිස්සු හැටියට පිළිගනීවිද කියලා. එහෙම වෙනස්කම් තිබුණා. නමුත් අද වෙනකොට ලංකාව ඇතුලේ ඒ තත්ත්වය නැති වෙලා ගිහිලා හැමෝටම ජීවත් වෙන්න පුළුවන් රටක් ඇවිල්ලා තිබෙනවා. මූලික මිනිස් අවශ්‍යතා සම්පූර්ණ වෙන, අධ්‍යාපනය හැමෝටම සාධාරණව ලැබෙන, ඒ වගේම සෞඛ්‍ය පහසුකම් හොඳින් ලැබෙන හොඳ රටක්, දියුණු මානව ප්‍රජාවක් ඉන්න රටක් බවට අපේ ලංකාව ගෙන යන සම්පූර්ණ වැඩසටහන අපි මේ වෙනකොට අරගෙන යනවා. ඉතින් ඒක අපිට සතුටුදායක දෙයක්. මොකද අපි බලයට එනතුරු අපිට පක්ෂ දේශපාලනය කියන එක තිබුණාට අපි බලයට ආවට පස්සේ අපේ මේ රටේ ඉන්න සියලුම ජනතාව වෙනුවෙන් පොදුවේ තීරණ ගන්න ආණ්ඩුවක් හැටියට කටයුතු කරමින් ඉන්නවා. මීට පෙර බලයේ සිටි කිසිම රජයක අමාත්‍යවරුන් එක්සත් රාජධානියට පැමිණි පසු මේ ආකාරයෙන් විවෘතව ජනතාව හමු වී ප්‍රශ්න කිරීමකට ලක්කොට සාකච්ඡා කිරීමක් සිදු වී නොමැති බවයි ශ්‍රී ලාංකිකයින් එහිදී සඳහන් කළේ. එමෙන්ම බ්‍රිතාන්‍ය අමාත්‍යවරුන්වත් එරට ජනතාවට මෙවැනි අවස්ථාවක් ලබා නොදෙන බවයි ඔවුන් සඳහන් කළේ. අමාත්‍යවරුන් එක්සත් රාජධානියේ රැඳී සිටින දින කිහිපය තුළ ශ්‍රී ලාංකික විද්වතුන්, වෘත්තිකයින් සහ ව්‍යාපාරිකයින්ද හමුවීමට නියමිතයි.